අපි අපේ සාකච්ඡාව තුළ බොහෝ දේවල් කතා කරගෙන ඇවිල්ලා තියෙනවා මේ වෙනකොට මම හිතන්නේ වැඩසටහන් 3-4ක් අපි කරගෙන ඇවිල්ලා බොහෝ දේවල් ඔබත් දැනුවත් වෙලා තියෙනවා ජ්‍යොතිෂ සම්බන්ධයෙන් නැකත් සම්බන්ධයෙන් මොනවද මේ දේවල් කොහොමද අපේ ප්‍රයෝජනයට අපි යොදාගන්නේ කියන එක. ඉතින් අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා තවත් එවැනිම මාතෘකා කීපයක් සම්බන්ධයෙන් ඔබ දැනුවත් විය යුතුයි කියලා අපි හිතන මාතෘකා සම්බන්ධයෙන්. ඉතින් අපිට පොඩි කමෙන්ට් එකක් දාන්න ඔබටත් මෙන්න මේ දේවල් දැනගන්න අවශ්‍ය නම් මේ දේවලුත් මේ අපේ ආචාර්ය චන්දිමා උඩකුඹර මහත්මියකින් අසා දැනගන්නට ඔබට හැකියාව තියෙනවා. ඉතින් අපිට දැම්මොත් කමෙන්ට් එකක්. ඉතින් ඒ අතරේදී අපි අද දවසේ අහන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රධාන වශයෙන්ම මේ ග්‍රහ මාරුවන් පිළිබඳව ඔබතුමියත් එක්ක. ඉතින් ඊට කලින් නැවත මතක් කරන අවුරුදු 25ක පමණ සුවිශේෂී විදියට තමන්ගේ ජීවිතයේ බොහෝ දෙනෙකුට පිහිට වෙච්ච නැත්නම් අපි කිව්වොත් මේ තමන්ගේ හැකියාව හොඳ ආකාරයෙන්ම පෙන්නපු කෙනෙක් තමයි ජ්‍යොතිෂ පැත්තෙන් මේ චන්දිමා උඩකුඹර මහත්මිය ජ්‍යොතිෂ විද්‍යා විශාරද ඒක වගේම ආචාර්ය උපාධියකුත් සහිත කෙනෙක්. ඉතින් අපි මේ වැඩේට එකතු කරගත්තේ මේ කතා බහට එකතු කරගත්තේ එතුමිය මේ තියෙන සුවිශේෂී අත්දැකීම් විශේෂ ප්‍රමාණය වැඩි නිසා. ඉතින් අපි කතා කරපු අද දවසේදී මේ මොකද්ද මේ ග්‍රහ මාරුවක් කියන්නේ? මේ ග්‍රහ මාරුවකින් සිද්ධ කරගන්න පුළුවන් නැත්නම් සිදු වෙන බලපෑම් මොනවද සාමාන්‍ය ජන ජීවිතේට? ග්‍රහ මාරුව කියන එක හුඟක් වෙලාවට දැන් අපි උදාහරණයක් විදිහට ගමුකෝ සූර්යාගේ ග්‍රහ මාරුව ඒක හුඟක් අය දන්න දෙයක් නේ. සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට එනකොට අවුරුද්ද උදා වෙනවා. ඒ වගේ ඒ දැන් සූර්යා ගත්තොත් සූර්යා මාසයයි ඉන්නේ. එක රාශියක රාශි 12 යනවා. ආයෙ එන්නේ ඊළඟ අවුරුද්දේ එතකොට. ඒ වගේ සෙනසුරු ගත්තොත් එක රාශියක අවුරුදු 2කමාරක් යනවා. එයා තමයි හරිම හිමින්ම යන ග්‍රහයක්. ඒ කියන්නේ පරිභ්‍රමණ කාලය වැඩි නිසා. ඔව්. එතකොට එයා ඒ අංශක 30 යන්නේ යට අවුරුදු 2කමාරක් යනවා. සමහර වෙලාවට ඒ අංශක 30 ගිහිල්ලා ආපස්සට වක්‍ර වෙනවා. ආපස්සට එනවා එයා. ඊට පස්සේ එයාගේ ගමනේ ආපස්සට එන ගමනේදී පොඩ්ඩක් ගැටලුකාරී තත්ත්ව තියෙනවා. අර කෙලින්ම දැන් අපි උදාහරණයක් විදිහට මෙහෙම කිව්වොත් මధుර අපි ගෙදරින් එළියට බහලා යනවා වැඩක් කරන්න අපිට අමතක වෙලා ආපස්සට එනවා අපිට පොඩ්ඩක් කේන්ති යනවා පොඩ්ඩක් තියෙනවනේ එහෙම ගතිත් අන්න ඒ වගේ ස්වභාවයක් එනවා සමහර අවස්ථාවලදී මේ ග්‍රහයන්ගේ වක්‍ර වීම ආවා. එතකොට මේ ආපස්සට එීම සහ කෙලින් එයාගේ වක්‍ර වීම නිවෘත වීම. එතකොට නිවෘතය තමයි ඇත්තටම ආංශක 30 කෙලින්ම යන්නේ. ආපස්සට ආපු ගමනවල ආය නිවෘත වෙනවා. මේ වගේ ග්‍රහයන්ට විවිධ වූ අවස්ථා තියෙනවා මේ ග්‍රහයන්ගේ සංක්‍රමණයේදී. ඔව්. අපි මේ බලන් ඉන්න උදවිය හිතයි මේ කොහොමද ග්‍රහය අනිත් පැත්තට යන්නේ කියලා. ඒවල එතනදී අපි විශේෂයෙන්ම කියනවා මේ යන්නේ ඉලිප්සාකාර කක්ෂයක. ඒක නිසා අපිට පේන විදිය තමයි මේ ඒ විදිය වෙන්නේ. නැත්නම් එහෙම යනවා නෙමෙයි. නෙමෙයි යනවා නෙමෙයි. ඔව්. එතකොට මේ බලපෑම ආයි අංශක කීපයක් ආයි හාට ගිහිල්ලා. ඔව්. එතකොට දැන් මේ මං කිව්වේ ඒ බලපෑම මොන වගේද මේ සාමාන්‍ය ජන ජීවිතේට එන්නේ? ඔව්. එතකොට මේ ග්‍රහයන්ගේ ඒක ඩිපෙන්ඩ් වෙනවා ඒ පුද්ගලයා මත. විශේෂයෙන්ම දැන් සෙනසුරුගේ දශාවකදී සෙනසුරුගේ ග්‍රහ ගමනේදී සෙනසුරුගේ අපි හිතමු දැන් යන්නේ මීන රාශියේ. මේ මීන රාශිය යනකොට මීන කියන්නේ බ්‍රහස්පතිගේ ගෙදර. එතකොට බ්‍රහස්පති සෙනසුරුත් එක්ක යාළුයි. ඒ දෙන්න යෝගයි. ඒ කියන්නේ යෝගයක් ඒක. ඒ කියන්නේ ඒක අර පරණ ජ්‍යොතිෂ විද්‍යාවේ තියෙන දෙයක් මෙහිමයි කියලා. තියෙන දෙයක්. මේක ඇත්තටම මේ හෙළ ජ්‍යොතිෂයේ එන කතාවක්. මේක හරි ගැඹුරින් එන අපි මේ ගැන වෙනම දවසක් දාගෙන මේ හෙළ ජ්‍යොතිෂය ගැන කතා කරමු. මේක හරි ගැඹුරු ශාස්ත්‍රයක්. මේක කොහොමද මෙහෙම මේවා වෙලා එන්නේ? මොකද මේක විවිධාකාරයෙන් මේක ඉන්දියාවේ ගත්තොත් මේක ක්‍රිෂ්ණමූර්ති, නිරායන සිස්ටම්, මේකේ විවිධාකාර සිරිපති ක්‍රමවේදය, උමා ජ්‍යොතිෂ මේක විවිධාකාර තියෙනවා. නමුත් මේ ක්‍රමවේද හැම එකකින්ම කියන්නේ එකම කතාවක් කියනවා. කවුරු කොහොම බැලුවත් වෙන්න ඕන දෙන්නේ කියන්න පුළුවන් වෙන්න ඕන. අන්න ඒ වගේ මේකේ දැන් අපේ හෙළ ජ්‍යොතිෂ පැත්ත ගත්තාම මේක හරි ගැඹුරින් විග්‍රහ කරපුවා. ඒ ඔක්කොම ආධ්‍යාත්මයත් ගොඩනගපු පැති තියෙනවා. එතකොට මේ ග්‍රහයන්ගේ මේ සංක්‍රමණය. එහෙම නැත්නම් ග්‍රහ මාරු. එතකොට මේක මේ මාරු වීම එක එක පුද්ගලයාට එක එක ආකාරයෙන් බලපාන්නේ. එතකොට දැන් මේ සෙනසුරු මීන රාශියට ගියා මීන කියන්නේ බ්‍රහස්පතිගේ ගෙදර. දැන් උදාහරණයක් කියන්නකෝ මම මගේ ගෙදර ඉන්නකොට මට ඕන විදිහට ඉන්න පුළුවන්.
ඔව්. මම තව කෙනෙක්ගේ ගෙදර ගියාම මම ඒ අදාළ තැනටනේ උචිත විදිහට මම ඉන්නේ. ඔව් ඔව්. අන්න ඒ වගේ දැන් මම හතුරෙක්ගේ ගෙදරට ගියාම කොහොමද ඉන්නේ? අර ඒ වගේ මේ ග්‍රහයන්ටත් තියෙනවා ඒ ස්වභාවය. ඉතින් මේක ඇත්තටම මම අර නිරන්තරයෙන්ම කියන කතාවක් තියෙනවානේ. මේක මහා සාගරයට වැඩිය ගැඹුරුයි මේ ශාස්ත්‍රය. මේක ලේසියෙන් කෙනෙක්ට මේක හරි දේ දෙන්න ලොකු ගැඹුරු ඥානයක් තියෙන්න ඕන. ඉතින් මේක හරියට අධ්‍යයනය කරාට පස්සේ අර මිනිස්යාට සාර්ථක වෙන පැත්ත දෙන්න පුළුවන් ඔන්න උතනින්. එතකොට මේ මම මේ ගැන අහන්න හිතුවේ දැන් මොකද අපි දැක්ක පහුගිය සති දෙක තුනකදී ඔය විදියට ග්‍රහ මාරු සහ ග්‍රහ මාරුත් එක්කම නැවත එනවා අර පලාපල ටික. එතකොට ඒ කියන්නේ මේ ඒකත් අපිට කියන්න තියෙන ඇත්තටම මේ ඒ පලාපලත් නිවැරදිව නැහැ කියන එක නේද? ඔව්. දැන් මෙතනදී කෙනෙක් ඔය ග්‍රහ මාරුවක් ගැන විග්‍රහ කරාට මම දන්නේ නැහැ ඒගොල්ලෝ මොන කොයි විදිහටද ප්‍රායෝගිකව මේක අත්විඳින්නේ මොන තියරියකින්ද ඒගොල්ලෝ කියන්න දන්නේ සමහර දේවල් ඇත්තටම වැරදි. මම YouTube එකේ ගොඩක් ඒවා මම ඇත්තටම බලන්නේ නැහැ. දැක්කොත් එහෙම මට හිතා ගන්න බෑ මේ විදිහට ප්‍රකාශයන් දෙන්නේ කියලා. සමහර දේවල් අර ග්‍රහයා ඉඳපු පළියට කියන තැන් තියෙනවනේ. ඇත්තට එහෙම වුණාම ඒක මේ ශාස්ත්‍රයකට කරන ලොකු නිගරුවක්. ඒ විදිහට මේ පලාපල දුන්නම. ඉතින් ඇත්තටම මේ කතාව හරි සරලව මිනිස්සෙකුට ජීවිතය හරි මාර්ගයට යන්න ක්‍රමවේදයක් තියෙද්දි තව කෙනෙක් මේකට බොරු දේවල් කියලා මේකට මේ කරන්න අරග කරන්න එහෙම කිය අර මම දන්නේ ඇයිද කියලා මේ විදිහට මේක පිරිහෙන විදිහක් හදලා තියෙන්නේ. ඔව් මම දකිනවා සමහර අය කියනවා මේ සමස්ත ප්‍රතිඵලය මේ කියන්නේ ඒක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන් කියලා. සහ අර කොටුවල මේ විදියට තියෙනවා නම් විතරයි මේ විදියට වෙන්නේ කියලාත් කියන අය ඉන්නවා. එහෙම නිවැරදි පැත්තකට එන කණ්ඩායමකුත් තියෙනවා. නමුත් අර සමස්තයම කියන්නේ නැතුව කියන අයකින් මම හිතන්නේ මේ බොහෝ පිරිසක් නොමග යනවා. ඔව්. ඒක මధుර මෙතනදී කතා කරත් ඒ නිවැරදි විදිහට දෙන්න නම් ඒ අදාළ පුද්ගලයාගේ ජන්මපත්‍රය විග්‍රහ කරන්න ඕන. නැත්තම් මේක නිවැරදි විදිහට දැන් මිනිස්සු 100ක් දෙනෙක්ගේ අපි කතා කරොත් ජන්මපත්‍රක අරගෙන ඒ 100 දෙනාට 100 ආකාරයකට තමයි අර සෙනසුරුගේ බලපෑම ඇති වෙන්නේ. එකම ආකාරයකට බලපාන්නේ නැහැ. ඉතින් එතකොට මේ ග්‍රහයන්ගේ මාරුවීම සහ ග්‍රහයන්ගේ දෘෂ්ටිය වැටීම මේ හැම දෙයක්ම මේකට හේතුවක් තියෙනවා. ඒවට එක එක්කෙනාට ඒක එයාට ආවේනික විච්ච විදිහට තමයි අර ප්‍රතිඵලය උදා කරන්නේ. එතකොට මේ ඊළඟ ප්‍රශ්නේ මට මෙන්න මෙහෙම එකක්. දැන් අපේ මේ බොහෝ පිරිසක් ඉන්නවා පිට රටවල් වල ඉඳගෙන අපිව නරඹන අය. එතකොට මේ පිට රට ඉඳගෙන මේ පලාපල හැමදාම බලන අය. මේ ඔක්කොම කොහොම වුණත් මේ ජ්‍යොතිෂය ලංකාවෙන් පිටට යනකොට මේ බලපෑම මොන විදිහටද ඇති වෙන්නේ? ඔව් හොඳ කතාවක්. මොකද ගොඩක් වෙලාවට මම දකින දෙයක් තමයි දැන් කෙනෙක් ඉපදෙනකොට සමහර තැන් ඒ කියන්නේ ජන්මපත්‍රයේ තියෙනවා මෙයා විදේශගත වෙනවා. මෙයාගේ අධ්‍යාපනයේ උසස් අධ්‍යාපනයට එන්නේ විදේශගතව. එක්ක මෙයා ප්‍රාථමිකව ඉඳලම මෙයාගේ අධ්‍යාපනය ලබන්නේ මෙයා විදේශගතව. ඉතින් මේ හැම දෙයක්ම ශාස්ත්‍රානුකූලව දකින්න පුළුවන් හැකියාවක් තියෙනවා ජ්‍යොතිෂය තුළ. හැබැයි මෙතනදී සමහර අයගේ ජන්මපත්‍ර තියෙනවා මේ කාලේවල් ලංකාවේ ඉන්න එපා ඉපදිච්ච රටින් පිට වෙන්න ඕන. එතකොට ඒ කතාව තුළ තවත් ගැඹුරට යනකොට තියෙනවා මේ ඉපදිච්ච රටින් පිට වෙනකොට ඒක ආසියාතික රටක නම් ඒකේ බලපෑම කොහොමද? ආසියාතික රටක තියෙන්නේ මధుර ගොඩක් සෙනසුරුගේ බලපෑම. එතකොට මේ සෙනසුරුගේ බලපෑම කෙනෙක්ට අපලකාරී නම් ඒ පුද්ගලයා යන්න ඕනේ යුරෝපයේ පැත්තට. එතන තියෙන්නේ සිකුරුගේ බලපෑම. එතකොට මෙන්න මේ ආකාරයට මෙයාට කියන්නේ ආසියාතික රටක ජීවත් වෙන එකද ලංකාවේ ඉන්න එකද යුරෝපයට ගියාමද යාගේ දියුණුව සැලසෙන්නේ කියන එක පැහැදිලිව දකින්න පුළුවන්. එතකොට දැන් අපල කාලයක් යනකොට හිරේ විලංගුවේ වැටෙලා මානසික ප්‍රශ්න ඇවිල්ලා හදිසි අනතුරු වෙලා රෝග තත්ත්වයන්ට ගොදුරු වීම 100% රිකව වෙනවා කියන එක නෙමෙයි මේ තියෙන්නේ. එයා වෙන රටකට ගියාම එයාට මොන ආකාරයෙන් හෝ ඒ පනිෂ්මන්ට් එක එයා අත්විඳිනවා. මොකද ඒක අකුසල කර්මයක විපාකයක් නේ. හැබැයි අර වෙන්න තියෙන දරුණුම ඩැමේජ් එක වෙන්නේ නැහැ. මොකද ඒක අක්ෂාංශ දේශාංශ එක්ක ග්‍රහයන්ගේ බලපෑම වෙනස් වෙනවා. සෙනසුරුගේ බලපෑම එන්නේ ආසියාතික රටවල් වලට තමයි ගොඩක් ගත්තම් බලන්න උදාහරණයක් කිව්වොත් ඉන්දියාවේ ඉන්න මිනිස්සුත් මේ ලංකාවේ ඉන්න මිනිස්සුත් ගොඩක් වෙලාවට මේ සෙනසුරුගේ රටවල්නේ.
මේ මිනිස්සුන්ට කොච්චර සැප සම්පත් තිබ්බත් මේ මිනිස්සු සැප සම්පත් භුක්ති විඳින්නේ නැහැ අනිත් සාපේක්ෂව යුරෝපයේ ඉන්න මිනිස්සු එක්ක බලනකොට. ඔව් නිදහස අඩුයි වගේ. නිදහසත් අඩුයි. ඒ වගේම ඒගොල්ලෝ සැපයි සම්පත ඒක අර live this moment නැහැ. නේ? ගොඩක් යුරෝපයේ ජීවත් වෙන මිනිස්සුන්ගේ මම ඒක දකිනවා. එතකොට මේ මිනිස්සු කොච්චර හම්බ කරත් ඒ මිනිස්සු මේවා පුරව ගන්නවා මිසක් ඒ මිනිස්සු ජීවත් වෙලා නැහැ. කියන්නේ හෙට ජීවත් වෙන්න බලාපොරොත්තු වෙන ගත්තොත් ඒ මිනිස්සු ජීවත් වෙන්නේ නැහැ. ඒ මොකද අර සෙනසුරුගේ බලපෑම. කොච්චර හෙව්වත් ඒවා එකතු කරනවා මේවා කරනවා එහෙම යන ක්‍රමවේදයක් මිසක් මේකෙන් අර මිනිස්සෙක් මේ ජීවිතේ අත්විඳිනවා කියන දේ මම දකින්නේ නැහැ. ඒ සෙනසුරුගේ බලපෑම නිසාමයි ඒ තත්ත්ව මතුවෙන්නේ. හරි කාර්කෂ්ටයි. හරි දුෂ්කර ක්‍රියා හැම වෙලාවෙම කරන්නේ හරි මානසිකව මේ මිනිස්සු අන්නේ ඒ තැන්වල තමයි සමස්තයක් ගත්තොත් ඉන්නේ. ඒ කියන්නේ රට අනුව ඇත්තටම මේකේ බලපෑම වෙනස් කර ගැනීම හැකියාවක් තියෙනවා කියලා තමයි ඔබතුමිය කියන්නේ. එතකොට දැන් අපි ගත්තොත් දැන් යම්කිසි කෙනෙකුගේ දැන් අපි හිතමුකෝ මේ වෙලාවේ ජීවත් වෙන්නේ මැද පෙරදිග අපි කියමුකෝ ඩුබායි වල ජීවත් වෙන කෙනෙක් කියලා. එහෙම කෙනෙක් ඔබතුමියට කතා කරලා මේ කේන්ද්‍ර පරීක්ෂාවක් කරගන්න හැදුවොත් එතකොට එතනදී ඔබතුමියගෙන් එන්නේ ඩුබායි වලට අදාළව කාරණාද? නෑ. ඒ පුද්ගලයාගේ ජන්ම පත්‍රයට අනුව ඒ පුද්ගලයා ඒ රටක ඉන්නවා නම් ඒක වෙන හේතු සාධකයකට මට කියන්න පුළුවන්. ඒ විදිහට. ඇත්තටම ජන්ම පත්‍රයක් බලනකොට මම දන්නේ ඕවර් ද ෆෝන් බලනවා WhatsApp මගින් බලනවා. එතකොට මේවා බලනකොට දැන් නම්බරේ WhatsApp එකේ එන්නේ ලංකාවේ නම්බරයක් වෙන්න පුළුවන් නේ. එතකොට මම දන්නේ යා මොන රටක ඉඳලාද මේක බලන්නේ කියලා. හැබැයි එක්ක ලංකාවෙම වෙන්නත් පුළුවන්. ඉතින් එහෙම බලන එක වුණත් මට පැහැදිලිව කියන්න පුළුවන් ඔයා මෙන්න මේ කාලේ මෙන්න මේ කාල සීමාව තුළ තමයි වට රටින් පිට වෙන්න තියෙනවා. එහෙම රටකද ඉන්නේ. එතකොට ඒ ඉන්න රට මේ වගේ රටක්ද? එතකොට වාගේ මෙන්න මේ තත්ත්වෙ ඒ දැන් සමහර දේවල් තියෙනවා ඒ රට ඉන්න නිසා මේ සෙනසුරුගේ බලය අඩු වෙලා යන තැන්. ඒක එන අනිෂ්ට ඵල අඩු වෙනවා. විපාකයන් අඩු වීම. ඉතින් ඒක මම හිතනවා ඒක හොඳ දෙයක්.